හායි කොහමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ගෙනාවේ ගෙවත්තක් කරන්න ආසාවෙන් බලන් ඉන්න ඔයාලට. මොකද ආසාව තිබුණත් කම්මැලි අය ඉන්නවනේ. අන්න ඒ අයට පුංචි දිරිගැන්වීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මන් ගැන පුංචියට කිව්වොතින් පුංචි කාලේ ඉඳලම ගොවිතැනට හුරු වුණු අය අපි. ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර ආපු ගමන් කරන්නේ තාත්තගේ පස්සෙන් කුඹුරටද හේනටද ඕන තැනකට යන එක. මොකද අව්ව වැස්ස කියන දේවල් ගානක් ඇත්තෙම නෑ. තාත්තට උදව් කරන එක තමයි වැඩි හරියක්ම කළේ. ඒ කාලේ නම් මේ වගේ තෙල් පොහොර තිබුණේ නැහැ. ඒ කියන්නේ ගොඩාක්ම අඩුයි. නමුත් දැන් කාලේ ගොඩාක්ම තෙල් පොහොර වලින් තමයි හැමදේම හදන්නේ. ඉතින් ඒකයි කියන්නේ පුළුවන් විදියට ගෙදර ගෙවත්තක් හදාගන්න කියලා. මොකද ළමයිගේ අනාගතේ ඉස්සරහට එන්නම භයානක වීගෙන තමයි එන්නේ. මොකද ළමයට අපි නිතරම කන්න බොන්න දෙන්නේ වසවිස සහිත ආහාරනේ. අපි නොදැනුවත්වම ඉතින් ළමයි ඉක්මනටම ලෙඩ වෙන්න බලනවා. ඒකයි පුංචිවට හරි ගෙවත්තක් ගෙදර දාගන්න කියන්නේ. ඉතින් තාත්තගේ පස්සෙන් පුංචි කාලේ ඉඳන්ම ගොවිතැන් වල වැඩ කරපු හින්දා වගා වුණ නම් මට හොඳටම තියෙනවා. මන් දැන් බැඳලා ඇවිල්ලත් මේ ගෙදර පළතුරු වත්තක් දමලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ළමයි වෙනුවෙන්. ගෙදර නැත්තේ ඇපල් මිදි විතරයි. අනිත් හැමදේම පුළුවන් විදියට හිටවලා තියෙන්නේ. ඉතින් දැන් ඒ වගේ ගෙඩි ළමයි හරි ආසාවෙන් කනවා. ඒ වගේම අහල පහල ළමයි කනවා. ඉතින් ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ පුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර ටිකක් එළවලු හැදෙනවා නම් අපි ඒව කඩලා අපේ අහල පහල ගෙවල් වලටත් දෙනවා. එතකොට එයාලත් එළවලු කඩන දවසට එයාලගේ එළවලු අපිට දෙනවා. ඒ විදිහට ඉතින් අපි එළවලුත් හුවමාරු කරගන්නවා අහල පහල ගෙවල් එක්ක. එතකොට ඉතින් අපිට පොලේ ගිහිල්ලා ගේන්න එළවලු జాතියක් ඇත්තේම නැහැ. මිරිස් කරලේ ඉඳන් හැමදේම පලා ටික වෙනකම්ම අපිට වටපිටාවෙන්ම අරගන්න පුළුවන්. වෙළඳ පොළට ගිහිල්ලා අපිට ගන්න තියෙන්නේ අල පරිප්පු විතරයි. එහෙමනම් ඔන්න අපිත් ගෙවතු වගාවක් පටන් ගමු. අද ඉඳලම පටන් ගමු. හරිද? පළවෙනි කාරණේ තමයි වගාවක් කරන්න ඔයාට ආසාවක් ඇති වෙන්න ඕන. ඒ වගේම කුතුහලයක්. මොකද ඔයා වගාවන් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් නම් අනිවාර්යෙන් එකපාරක් වගා කරලා බලන්න. මේක ඔයාට ඇබ්බැහි වීමක් වෙනවා අනිවාර්යෙන්ම. ඔන්න එහෙනම් වගාවන් ගැන කිසිම දෙයක් නොදන්න ඔයාට ඉඩකඩ ප්‍රශ්නෙත් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලගේ ගෙදරට හාල් කිලෝ 5 10 මලු අරන් එනව නේද? අන්නේ මල්ල හොඳටම ප්‍රමාණවත් ගෙවතු වගාවක් කරන්න. මිරිස් පැලයක් හිටවන්න ඒ මල්ල හොඳටම ඇති. ඒ වගේම තමයි ඒවට අවශ්‍ය කරන පස් මිශ්‍රණය වුණත් අද කාලේ වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. ගොම පොහොර, කුකුල් පොහොර, එතකොට කරදහයියා, එතකොට කොහුබත්, මතු පිටපස් ඒ ඕනම දෙයක් අද කාලේ වෙළඳ පොලෙන් ගන්න පුළුවන් ඔයාට. ඒව ගෙනල්ලා එකපාරක් උත්සාහ කරලා බලන්න. එක පැලයක් හිටවන්න. කාන්තාව විදියට අපි හරි ආසයි නේද මල් පැලවලට. පොලට ගියාම මල් ගස් දිහා බල බල එන්නේ. ඒ තරමට හරි ආසයි මල් පැල. ඉතින් අපි මල් පැලයක් ගෙදරට ගෙනාවම කොහොමද ඒකට සාතු සප්පායම් කරන්නේ? වෙලාවට වතුර ටික දානවා, පෝර ටික දානවා. ඉතින් ඒ වෙනුවට අපි මිරිස් පැලයක් හිටවගමුකෝ. එකපාරක් ඔයා ගේන මල් පැලේ පැත්තකින් තියලා එදාට මිරිස් ගහක් අරගෙන එන්න ගෙදරට. ගෙනල්ලා මේ මිරිස් පැලේ හිටවන්න පෝච්චි එක. හරි ලස්සනට ඒකට සාතු සප්පායම් කරන්න. ඊට පස්සේ කරල් හැදුනම ඔයා ඒ කරල් කඩලා ගෙනල්ලා එළවලුවට දෑවට පස්සේ ඔයාට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. කීමටත් කියන්නේ සතුට සල්ලි වලට ගන්න බෑ කියලා. අන්න ඒ වගේ සතුටක් ඔයාට අනිවාර්යයෙන්ම දැනෙනවා. ඒ වගේම තමයි ඔයා ආසාවෙන් පැලයක් හිටවනවා නම් ඒ පැලේ දිහා චූටි කාලේ ඉඳන්ම බලාගෙන ඉන්න.
චූටි කාලේ ඉඳන් ඒ පැලේ හැදෙන හැටි, ටික ටික ලොකු වෙන හැටි, ඊට පස්සේ මල් එන හැටි, ඊට පස්සේ ඒකේ කරලක් හැදෙන හැටි, ඒ කරල් ටික ටික පැහෙන හැටි, ඒ වගේ එක එක අවස්ථාවලදී ඒ දේවල් අධ්‍යයනය කරන්න. මම නම් ඒ දේවල් වලට හරිම ආසයි. මමත් හරි ආසයි ඇපල් මිදි දකින්න. මම ඒව දැකලා නැහැ. ඒ කියන්නේ වෙළඳ පොලේ තිබුණට ඕවා කොහොමද ඒ ගහ කොහොමද, ගෙඩි කොහොමද, චූටි කාලේ ඉඳන් කොහොමද හැදෙන්නේ, ඒ දේවල් මම දැකලා නැහැ. මං හරි ආසයි ඒ දේවල් දකින්න. නමුත් මං ඒව දැකලා නැහැ. ඉතින් ආසාවක් තියෙනවා ඇපල් පැලයක් මිදි වෙලක් හිටවන්න. බලමු ඒකත් ඉස්සරහට කොහොම හරි කරගන්න පුළුවන් වේද කියලා. මොකද තනමල්ලිල කියන්නේ ගොඩක්ම රස්නේ පලාතක්නේ. ඉතින් ගොඩක්ම අමාරුයි ඒව වගා කරන්න. ඒත් මම උත්සාහ කරනවා අනිවාර්යෙන්ම ඒ පැල දෙකත් කොහොම හරි හිටවලා බලමු පුළුවන් වේද කියලා. හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ. ඔන්න එහෙනම් මහත්තුරු ටික ඔෆිස් ගියාම නෝනල් ටික තමයි ගෙදර ඉතුරු වෙන්නේ. ඉතින් එයාලා මල් වලට සාත්තු කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා චූටිවට ගෙවත්තක් පටන් ගමු. මේ බලන්න මෙතන මේ කලින් තිබුණේ දිවුල් පැලයක්. ඒ දිවුල් පැලේට අපි දොඩම් ඉත්තක් ගෙනල්ලා බත් කරා. දැන් මේ දොඩම් ගහේ දොඩම් වරදින්නේම නෑ. ඉතින් ළමයි හරි ආසාවෙන් අහලා පහලා අයටත් දීලා කනවා. ඉතින් ඒ වගේ තමයි පුංචිවට එක පැලයක් හරි අපි හිටවමුයි කියන්නේ. දැන් මහත්තයා කලින් දවසේ අමුමිරිස් කිලෝ එකක් ගෙදරට ගේනවා නම් ඔයා මිරිස් ගස් 5ක් හිටවලා ඒ හැදෙන කරල් වලින් ඔන්න ඔයාට පුළුවන් ඊළඟ දවසේ ගෙදරට මිරිස් ග්‍රෑම් 500ක් ගේන්න. ඒ වගේ ටික ටික අඩු කරගන්න. ඒ වගේම තමයි දඹල වැලක්, මෑවැල් පහක්, ඒ දේවල් හරිම ලේසියෙන්ම වගා කරන්න පුළුවන් දේවල්. වතුර විතරයි ඕනි වෙන්නේ. මොකද ගොවිතැන් කරන පැතිවල තමයි සත්තු වැඩි. ඒ කියන්නේ එක එක චූටි චූටි සත්තුන්ගෙන් හානි සිද්ධ වෙන්නේ වගාවට. ගොවිතැන් කරන්නේ නැති පැතිවල ඒ දේවල් හරි ලස්සනට වගා කරන්න පුළුවන්. ඒ වගේම මාළු මිරිස්, ඒ වගේ පැල ටිකක් ගෙනල්ලා පෝච්චියක හරි නැත්තම් ඔයාට ඉඩකඩ තියෙනවා නම් බිම හරි ලස්සනට හිටවන්න. ඔය වගා කරන අතරේ අනිවාර්යයෙන්ම පළතුරු පැරටියකුත් හිටවන්න. මොකද පළතුරු කියන්නේ එළවලු වගේම කොයිතරම්නම් ගුණ කෑමක්ද. ඉතින් ළමයිට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ අපි පළතුරු. එතකොට කඩවල් වල තියෙන පළතුරු කල් තියාගන්න කොයිතරම්නම් බෙහෙත් විදිනවා ඇද්ද. ඉතින් පුළුවන් විදියට පළතුරු පැලත් හිටවන්න ඕන අනිවාර්යෙන්ම. එතකොට මේ තියෙන්නේ අපේ කහ වගාවක්. මට මතක ඇති කාලෙක ඉඳන්ම අපි ගෙදරට කඩෙන් කහ ගෙනල්ලා නැහැ. ඒ කියන්නේ මම අඩුම තරමේ කහ මිල කීයද කියන්නවත් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ දේවල් අපි ගෙදරදීම තමයි හදාගන්නේ කහ කුඩු. ඊට පස්සේ මේ ඉඟුරු, ඒ කියන්නේ පුළුවන් විදියට ඔයාලව දිරිමත් කරන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේ දේවල් දිහා බලලා එක පැලයක් හරි හිටවයි කියලා මම ඉතින් හිතනවා. ඒ වගේම තමයි මම දැකලා තියෙනවා කොළඹ පැතිවල අය. ඒ කියන්නේ යාලට ඉඩකඩ නැහැනේ. අනේ යාලා පුළුවන් විදියට යාලගේ බැල්කනියේ ලස්සනට පෝච්චිවල නැත්තම් වගා මළු වල හරි ලස්සනට ගෙවතු වගාවන් දාලා තියෙනවා. ඉතින් ඒ දේවල් දැක්කන් පස්සේ නම් මාර සතුටුයි. මොකද එයාලා නිකන් අපේ දේවල් සෑහෙන්න මගේ කරලා තමයි වගාවන් කරලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් දැක්කන් පස්සේ නම් මාරම සතුටුයි. ඒ කියන්නේ ඉඩකඩ තිබිලා නැතුවත් එයාලගේ උත්සාහය හරි වටිනවා. තවත් සමහර අය ඉන්නවා එයාලට ඉඩකඩක් තියෙනවා, කාලයක් තියෙනවා. නමුත් වගා කරන්න හරිම කම්මැලි. ඒ කියන්නේ එයාලා හැම වෙලාවෙම බලන්නේ සල්ලි ටික ගිහින් දීලා වෙළඳ පොලෙන් බඩු ටික අරගෙන එන්න. නමුත් එයාලා දන්නේ නැහැ ඒ එළවලු වල කොයිතරම්නම් තෙල් පොහොර තියෙනවද කියලා. ඉතින් ඒව කෑවන් පස්සේ ශරීරයට කොයිතරම්නම් අහිතකරද කියන්නේ එයාලා දන්නේ. ඉතින් පුළුවන් විදියට ගෙදර වගා කරලා එක එළවලුවක් හරි කන්න. එහෙම නැත්නම් ඔයාගේ ළමයිට දෙන්න. සෑහෙන වටිනවා ඒ දේවල් එහෙම කරනවා නම්. එහෙනම් ඔයාලා අදම උත්සාහ කරන්න පොඩිවට වගාවක් පටන් ගන්න. කම්මැලිකම පැත්තකින් තියන්න. පුළුවන් විදියට එක පැලයකට හෝ සාත්තු කරන්න.
ගෙදර එක මිරිස් පැලයක් හරි හිටවන්න. ඉතින් මං ආදරයෙන් ඉල්ලනවා අපි එක එළවලුවක් හෝ වසවිස වලින් තොරව ආහාරයට ගමු කියලා. ඊනම් හැමෝටම සුබ දවසක් වේවා.